හයි ගයිස් ඔයාලා මේකතු වෙලා ඉන්නේ ටෙක් ද YouTube දැනුම ප්‍රකාශන කියන තවත් අලුත් වීඩියෝ එකකට. ඔන්න අද වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්නේ Veo කියන වීඩියෝ ජෙනරේෂන් ප්ලැට්ෆෝම් එක ගැන. They left behind a ball today. It bounced higher than I can jump. What manner of magic is මේක Google ලා ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන් ටූල් එකක්. අපි බලමු මේකෙන් මොන වගේ වීඩියෝද ජෙනරේට් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට මේ සයිට් එකට આવොත් මේකේ වැඩි විස්තර මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකෙන් මොන වගේවද ජෙනරේට් කරන්න පුළුවන් කියලා ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ ජෙනරේට් කරන වීඩියෝස් රියලිස්ටික් ඇත්තම වීඩියෝ වගේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝස් වලට යටින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙයාට යූස් කරලා තියෙන ප්‍රොම්ප්ට් එක මොන වගේද කියලා මේ විදිහට. මෙන්න මේ වගේ ප්‍රොම්ප්ට් එකක් පාවිච්චි කරලා තමයි මෙන්න මේ වීඩියෝ එක ජෙනරේට් කරලා තියෙන්නේ. ඉතින් බලන්න ඒක පොඩි කාටුන් එකක් වගේ වීඩියෝ එකක් නේද? එතකොට අපිට රියලිස්ටික් වීඩියෝ මේ වගේව ජෙනරේට් කරගන්නත් පුළුවන්. කාටුන් වගේ වීඩියෝස් ජෙනරේට් කරගන්නත් පුළුවන්. ඉතින් මේකේ මේ විදිහට වීඩියෝ ලොකු ප්‍රමාණයක් තියෙන බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ සයිට් එක පුරාවට වීඩියෝස් ගොඩක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මොන වගේ වැඩද මේකෙන් කරන්න පුළුවන් කියලා. Google එකට ගිහිල්ලා සර්ච් කරන්න Veo tree කියලා සර්ච් කරලා ඔයාලට එන මේ පළවෙනි වෙබ්සයිට් එකට යන්න. මේ පළවෙනි ලින්ක් එකෙන් ගියාට පස්සේ තමයි ඔයාලා අරගෙන එන්නේ මෙන්න මේ සයිට් එකට. ඒ සයිට් එකේ තියෙනවා මෙතන Try Google AI Studio කියලා එක. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාව අරගෙන එන්නේ මෙන්න මේ විදිහට Google AI Studio එකට. මේකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේකේ තව ගොඩක් වැඩ කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේකේ වීඩියෝ ජෙනරේට් කරන එකට අමතරව තව ගොඩාක් වැඩ කරගන්න පුළුවන්. ඉතින් අද අපි බලන්නේ මේ වීඩියෝ ජෙනරේට් කරන වැඩේනේ. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ජෙනරේට් මීඩියා කියන එක ක්ලික් කරන්න. මේකේ තියෙන මෙතන Veo කියලා එකක්. මේ තියෙන්නේ. මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඔයාව අරගෙන යනවා මේ විදිහට වීඩියෝ ජෙනරේට් කරන තැනට. මෙතනට ඔයාලට ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරලා වීඩියෝ එකක් ජෙනරේට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙන්න මේක ක්ලික් කරලා ඔයාට ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා ඒත් වීඩියෝ එකක් ජෙනරේට් කරන්න පුළුවන්. මම අද ඔයාලට පෙන්නන්න කොහොමද ප්‍රොම්ප්ට් එකක් දාලා වීඩියෝ එකක් ජෙනරේට් කරන්න කියලා. ඒ වගේම තමයි මෙතන අපිට මොඩල් එක සිලෙක්ට් කරන්න තියෙනවා. දැනට තියෙන්නේ Veo 2 කියන මොඩල් එක විතරයි මෙතන. ඊට පස්සේ අපිට පුළුවන් රිසල්ට් කීයක් ගන්න ඕනද කියලා මෙතන දාන්න. උපරිම අපිට දෙන්නේ රිසල්ට් දෙකක් වෙනකන් විතරයි. ඉතින් මම දැනට එකක් කියලා තියාගන්න. ඊට පස්සේ aspect ratio කියලා එකක් තියෙනවා. මේකෙන් 16:9 සහ 9:16 කියලා අපිට දෙකක් දීලා තියෙනවා. 16:9 කියන්නේ සාමාන්‍ය ඔයාලා මේ YouTube එකේ දැන් බලනවා වගේ වීඩියෝ වල size එක. 9:16 කියන්නේ TikTok එකේ ඔයාලා දකිනවා වගේ එහෙම නැත්නම් YouTube short වල දකිනවා වගේ තියෙන වීඩියෝ size එක. මට දැන් ඕනේ 16:9 size එකෙන් මම ඒක select කරගන්නවා. ඊට පස්සේ වීඩියෝ ඩියුරේෂන් එක අපිට select කරන්න පුළුවන්. උපරිම අපිට තප්පර 8ක් තමයි මේකෙන් වීඩියෝ ජෙනරේට් කරන්න දෙන්නේ. ෆ්‍රේම් රේට් එක ගත්තොත් අපිට වෙනස් කරන්න බෑ. රෙසලූෂන් එකත් අපිට තාම වෙනස් කරන්න බෑ. ඒ වගේම ඔයාලට මෙතන නෙගටිව් ප්‍රොම්ප්ට් එකක් දෙන්නත් ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඉතින් මේකේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අපිට try කරලා බලන්න දෙන එකක්. ඒක නිසා අපිට මේකේ ෆ්‍රී ලිමිට් එකක් තියෙනවා. දවසකට වීඩියෝ පොඩි ප්‍රමාණයක් තමයි අපිට මේකෙන් දැනට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් මේක ෆ්‍රී කියලා කට්ටිය කිව්වට මේක සම්පූර්ණ ෆ්‍රී නෑ. ඒක නිසා අපිට ලිමිටේෂන් දීලා තියෙනවා. හරියට නිකන් අපි ChatGPT ෆ්‍රී පාවිච්චි කරනවා. හැබැයි ඒකේ හොඳ වැඩ ටික කරගන්න ප්‍රෝ වර්ෂන් එකට යන්න ඕනේ. අන්න ඒ වගේ මේකෙත් එහෙම ලිමිට්ස් තියෙනවා. හරි මම දැන් මේකෙන් වීඩියෝ එකක් ජෙනරේට් කරන්න යන්නේ. එහෙමනම් මම ප්‍රොම්ප්ට් එකක් දෙන්න යන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන settings icon එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට කැමති නම් මේකේ color theme එක වෙනස් කරන්න පුළුවන්. දැන් මම වීඩියෝ එක හදන නිසා light theme එක දාගෙන නැත්නම් ඔයාලට dark theme එක උනත් මේකට දාගන්න පුළුවන්. ඒක අමතර කරුණක්. ඒ වගේම තමයි මේකේ තව එක එක tools තියෙනවා. අපි ඉස්සරහට ඒව ගැනත් කතා කරමු. ඉතින් මම මෙතන මොකුත්ම change කරේ නෑ. දැන් මම මෙතනට මගේ prompt එක දෙන්න යනවා. prompt එක දෙන්න යද්දි ඔයාලට මෙන්න මේ වගේ එකක් එයි. මම දැන් වෙනත් account එකකින් ඇවිල්ලා ඔයාලට මේක පෙන්නන්නේ මෙන්න මේ message එක පෙන්නන්න ඕන නිසා මේක confirm කරන්න. confirm කරද්දි ඔයාගේ Google account එකෙන් ආයේ මේ විදිහට access ඉල්ලනවා. එතකොට ඔයාගේ email එක select කරලා access දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මෙතනට prompt එකක් type කරන්න පුළුවන්. A few moments later. මම මෙන්න මේ විදිහට prompt එකක් add කරගත්තා. මේ prompt එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන්නේ මකරෙක් ලස්සන environment එකකට උඩින් පියාඹනවා. ඒත් එක්කම mountain top view එකක් අපිට ඕන කියලා දාලා තියෙනවා.
ඒ වගේම third person camera angle එකකින් දෙන්න කියලා කියනවා හරියට ගේම් එක පෙන්නනවා වගේ. ඉතින් ඔය වගේ මම පොඩි විස්තරයක් දාලා මෙයාට මේ run කියන එක දෙනවා. එහෙම නැත්නම් control එකත් එක්ක enter ඔබන්න පුළුවන් keyboard එකේ. මම run කියන එක කිව්වට පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝ එක generate වෙන්න පටන් ගන්නවා. වීඩියෝ එක generate වෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මතක තියාගන්න මේකේ generate කරන videos කොහෙවත් save වෙන්නේ නැහැ මට මතක විදිහට. ඒක නිසා generate කරගෙන ඉවර වෙන ගමන් මේක download කරගන්න. මොකද මම මේ වීඩියෝ එක හදන්න කලින් මං තව account එකකින් මේක try කරලා බැලුවා. මට generate වෙන වීඩියෝ කොහෙවත් save වෙනව හොයාගන්න ලැබුණේ නැහැ. සමහර drive එකේ save වෙනවද දන්නේ නැහැ. මම මේකත් පස්සේ try කරලා බලලා comment section එකේ දාලා තියන්න. මොකටත් ඔයාලා generate කරන videos ටික කලින්ම download කරලා තියාගන්න එක හොඳයි. හරි මෙන්න මේ විදිහට අපිට වීඩියෝ එක generate කරලා දුන්නා. මම මේක දැන් මේ විදිහට large view දාලා ඔයාලට play කරලා පෙන්නන්න. හරි මොකක්ද මේ පේන්න තිබුණේ? ඇත්තටම ගේම් එකක් වගේ නේද ඒක? ඇත්තටම ගේම් එකක් වගේ. මේ බලන්න මේකේ මේ side එකෙන් මෙතන ස්කෝ එකක් වගේ එකක් දාලා තියෙනවා. උඩ මෙයාගේ කැමරා එක හැරෙන පැත්ත පෙන්නලා දාලා තියෙනවා. ඒ වගේම මෙයා ෆ්ලයි කරන විදිහ ලස්සනට දාලා තියෙනවා. මේ මවුන්ටන් view එකකුත් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ වීඩියෝ එක ජෙනරේට් කරලා දෙන්නේ. අපිට මේක මේ ඩොට් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කියන එක දීලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ විදිහට. එතකොට MP4 ෆයිල් එකක් විදිහට මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට එක එක විදිහේ වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. මම මේක දැන් ඔයාලට 9016 සයිස් එකට දාලා තව එකක් ජෙනරේට් කරලා පෙන්නන්න. හරි ඔන්න තව වීඩියෝ එකක් අපිට ජෙනරේට් කරලා දුන්නා. මම මේකත් ෆුල් ස්ක්‍රීන් දාන්නම් මේ විදිහට ලාර්ජ් කරලා බලමු අපි. මෙන්න මේ විදිහට තමයි ඒක ජෙනරේට් කරලා දුන්නේ. කලින්ම කරා වගේමයි ලෑන්ඩ්ස්කේප් එකත් ඒ වගේම තියෙනවා. ඒ වගේම තප්පර 8ක වීඩියෝ එකක් මේ විදිහට ජෙනරේට් කරලා දුන්නා. දැන් මට තියෙන්නේ මේක මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න මේ විදිහට. ඉතින් ඒකත් පොඩ්ඩක් ගේම් එක ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වුණාට ලස්සනට මෙයා ජෙනරේට් කරලා දීලා තියෙනවා. හරි ඔන්න ඔය විදිහට තමයි මෙයා වීඩියෝස් හදලා දෙන්නේ. ඔයාලට පුළුවන් මේක එක එක වැඩවලට යූස් කරන්න. මම පොඩි යූස් කේසස් ටිකක් කියන්න. එකක් තමයි ඔයාලට TikTok එකට වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන්. YouTube එකට කන්ටෙන්ට් හදන්න පුළුවන් මේ ටූල් එක පාවිච්චි කරලා. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය ඉන්ට්‍රෙස්ට් විදිහේ වීඩියෝස් තියෙනවානේ. කාටූන් ටයිප් ඒවා තියෙනවා. අර පූසෝ බල්ලෝ වගේ ඉන්න වීඩියෝස් තියෙනවා. අන්න ඒවා ගොඩක් වෙලාවට AI වලින් හදන්නේ. ඔයාලට මේ ටූල් එක පාවිච්චි කරලා ෆ්‍රී මේවා ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ වගේ වෝටර්මාර්ක් මුකුත් නැහැ මේ වීඩියෝස් වල. ඔයාලට මේක ඕන තැනක යූස් කරන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක්. ඉතින් මේ වගේ කොපිරයිට් නැහැ. මේවා Google කොහෙවත් සේව් කරගෙනත් නැති නිසා ජෙනරේට් කරලා දෙන වීඩියෝස් අපිට ඕන තැනක යූස් කරන්නත් පුළුවන්. මෙන්න මෙතන තියෙනවා export to drive කියලා එකක්. අන්න ඒක ක්ලික් කරලා මේක අපිට drive එකට යවන්නත් පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතනින්. මේකට ලයික් එකක් දාන්න මේ වගේ ඔප්ෂන්ස් දීලා තියෙනවා. එතකොට මේකේ මේ බලන්න මම ලයික් එකක් දාන්න යනකොට මෙතන පෙන්නුවේ අපේ ප්‍රොම්ප්ට් එක තියෙනවා. ඒ වගේම මෙතන පැරාමීටර්ස් ටික දීලා තියෙනවා. ඒ විදිහට තමයි මේක ජෙනරේට් වෙලා තියෙන්නේ. ওই විදිහට තමයි අපිට ෆීඩ්බැක් එකක් දෙන්න දෙන්නේ. ඒ වගේ ෆීඩ්බැක්ස් දෙන එකේ වැදගත්කම තමයි මේ ටූල්ස් තව ටිකක් ඉම්ප්‍රූව් වෙන්න හේතුවක් වෙනවා. එතකොට හොඳ ඒවා හොත් good response එකක් මේ විදිහට දෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා ඉස්සරහට මේවා ජෙනරේට් කරද්දී. එතකොට ඔය දේවල් ටික තමයි අපිට මේ Veo කියන මොඩල් එකේ වීඩියෝ ජෙනරේෂන් පැත්තෙන් කතා කරන්න තියෙන්නේ. ඔයාලට මේකේ තව කරන්න පුළුවන් දේවල් තමයි මෙතනින් ඉමේජ් එකක් ඇඩ් කරලා ඉමේජ් කිහිපයක් ඇඩ් කරලා වීඩියෝ ජෙනරේට් කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට ඉස්සල්ලාම ෆ්‍රේම් එක සහ අන්තිම ෆ්‍රේම් එක වෙනත් AI tool එකකින් හදාගෙන ඒක දාලා වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මේකෙදි ඉමේජස් දෙකක් දාලා තනි වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ දෙකේ කම්බයින් එකක් එන විදිහට. ඒ වගේ තව එක එක මෙතඩ්ස් තියෙනවා. ඒ වගේම සවුන්ඩ් එකත් එක්ක වීඩියෝ ජෙනරේට් කරගන්නත් පුළුවන් මේ tool එක පාවිච්චි කරලා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා තියන්න. යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. එහෙමනම් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු මේ ටෙක් දෙවියෝ YouTube දැනුම අවකාශය.